අයිබෝවන් පුංචි දුවේ පුතේ අනාතත් අපෝ ඉස්කෝලේ අලුත් පාඩමක් අරගෙන ආවා. වැඩි කතා බහක් නැතුව අපි පාඩම තියෙන පැත්තට දුවගෙන යමුද? එහෙනම් දුවමුකෝ. අද ටීචර් මොනවා කියලා දෙන්න ලෑස්තිද දන්නේ? අද රචනා මාතෘකාවක් තමයි කියලා දෙන්න ලෑස්ති. මට ලැබුණු හොඳම උපදෙස් කියන මාතෘකාවට කොහොමද රචනාවක් ලියන්නේ කියලා. වැඩි කතාවක් නැතුව රචනාව ලියමුකෝ. අපිට පළවෙනි ලියන්න පුළුවන් මේ විදිහට. ජීවිතයේ අපට ලැබෙන උපදෙස් අපේ අනාගතය සාර්ථක කරයි. ජීවිතයේ අපට ලැබෙන උපදෙස් අපේ අනාගතය සාර්ථක කරයි. ඊළඟට අපිට මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. එක් දිනයක් මගේ ගුරුවරිය කවදාවත් කාලේ නාස්ති නොකරන්න යනුවෙන් මාහට උපදෙස් ලබා දුන්නාය. එක් දිනයක් මාගේ ගුරුවරිය කවදාවත් කාලේ නාස්ති නොකරන්න යනුවෙන් මාහට උපදෙස් ලබා දුන්නාය. ඊළඟට අපිට මෙන්න මේ විදිහේ වාක්‍යයක් ලියන්න පුළුවන්. එම උපදෙස මගේ හිතට ගැඹුරින් ඇතුළු විය. එම උපදෙස මගේ හිතට ගැඹුරින් ඇතුළු විය. ඊළඟට අපිට මේ උපදෙසෙන් ලැබෙන ප්‍රයෝජනයක් ලියන්න පුළුවන්. ඒ දවසින් පසු මම මාගේ කාලය හොඳින් භාවිතා කරමින් පාඩම් කිරීමට උත්සාහ කළෙමි. ඒ දවසින් පසු මම මගේ කාලය හොඳින් භාවිතා කරමින් පාඩම් කිරීමට උත්සාහ කළෙමි. එහෙනම් ඔන්න ඔය විදිහට ලියලා අවසානයේ අපිට මේකෙන් ලැබුණු ප්‍රයෝජනය ගැන අපිට ලියන්න පුළුවන්. ඒ උපදෙස මගේ ජීවිතයේ ජය ගැනීමට ඉතා වැදගත් වූවක් බව මම විශ්වාස කරමි. ඔන්න ඔය විදිහට රචනාව අවසන් වෙනවා. දැන් අපි කාලයේ වටිනාකම ගැන කියවෙන ගීතයකට හුඟක් දෙමුකෝ. නොයවන්න හොඳ වැඩ කරමින් යන්න අද කළ යුතු වැඩ හෙටට දමා නොතබන්න පොත් කියවමු සතුටින් ඉගොන ගනිමු උනන්දුවෙන් අපේ සිහිනය ලස්සනයි කාලය රකිමු සැනසෙන්. කාලයේ වටිනාකම ගැන කියවෙන ලස්සන ගීතයකුත් ඇහුවනේ. එහෙනම් පුංචි ඔයාලා මට ලැබුණු හොඳම උපදෙස් කියන මාතෘකාවට අදාළව අපි ඉගෙන ගත්ත මෙන්න මේ කරුණු ටික හොඳින් කියව ගන්නකෝ. එහෙනම් වීඩියෝ එක නරඹුවට බොහොමත්ම ස්තුතියි. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ළඟම තියෙන bell icon එක click කරන්න.